A word from the word within මම සහෝදරයා ශාන්ති. සත්‍යයට විරුද්ධ වන විට දෙවියන් වහන්සේගේ වචනයේ අධිකාරිය පිළිබඳව හදවතේ ආකල්පය. ප්‍රේමවන්තේනි, මේ තාමත් වැදගත් මූල ධර්මයක් වන අතර ශුද්ධ ලියවිල්ලට අනුව මේක ඉතාමත් ප්‍රබල සත්‍යතාවයක්. දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරනු ලබන සෑම අවස්ථාවකදීම ඒ යම් ප්‍රතිචාරයක් නිතරම ඇති කරනවා. එම ප්‍රතිචාරය මිනිසෙකු ඒට යටත් වීම, එහෙම නැත්නම් විරෝධතාවය පළ කිරීම කියන කාරණා දෙක ඔස්සේම සිදු වෙන්න පුළුවන්. ඉතින් අපි මෙහි කතා කරන්නේ පුද්ගලික ගැටලුවක් සම්බන්ධයෙන් නෙවෙයි. ඉතින් අපි ආත්මික කාරණයක් සම්බන්ධව තමයි අද දවසේ අපි සරලව කතා කරන්නට යන්නේ. බයිබලයේ මේ විස්තර කරන අවස්ථාවේදී මේ පිළිබඳව සඳහන් කරන්නේ සත්‍යයට එහෙම නැත්නම් සත්‍යතාවයට යටත් වීම ප්‍රතික්ෂේප කිරීමක් හැටියටයි. 2 තිමෝති 3:8 සත්‍යතාවයට විරුද්ධ වන අය ගැන පාවුල්තුමා මෙලෙස සඳහන් කරනවා නම් ඔහු දූෂිත මනස් ඇති ඇදහිල්ල සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබූ මනුෂ්‍යය. මෙහි සඳහන් වන සත්‍යයට විරුද්ධ වීම යන වචනය විශේෂ අවධානයක් යොමු වූ වචනයක්. එනම් සත්‍ය ඉදිරිපත් කරන අවස්ථාවේ මනුෂ්‍යයන් ඒට ප්‍රතිචාර දක්වන්නේ. ඒ වෙනුවට ඔවුන් එයින් ඉවතට හැරී යනවා. එමෙන්ම ඔවුන් සත්‍යයට පිළිතුරු දීමෙන් වළකිනවා. ඔවුන් ඒට පිළිතුරු දිය නොහැකි වූ අවස්ථාවල ඔවුන් කරන්නේ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ ඉදිරියේ එම සත්‍යතාවයට නොවේ ඒ ප්‍රකාශ කරන පුද්ගලයන්ට විරුද්ධව නැගී සිටීම. එමෙන්න යේසුස් වහන්සේගේ සේවයේදී අපි තාමත් සුලභව දකින කාරණයක් තමයි මේක. ඊටමත් සාමාන්‍ය කාරණයක් උන්වහන්සේගේ සේවා කාලය තුළ මේ සිදුවේ. ඉතින් යොහාන් 8 සඳහන් වන ආකාරයට උන්වහන්සේ සත්‍යතාවය නිතරම කතා කළා. ඉතින් පරිසවරුන් උන්වහන්සේගේ සත්‍යතාවයට විරුද්ධව නැගිට්ටා වෙනුවට ඔවුන් කළේ ඔවුන් උන්වහන්සේට පුද්ගලිකව පහර දෙන්න උත්සාහ කරා. උන්වහන්සේ ඉදිරියේ එය සත්‍යයට විරුද්ධ වීමේ පළවෙනි සාධකය හැටියට අපිට පෙන්වා දෙන්න පුළුවන්. එහෙනම් ප්‍රකාශ කරන සත්‍යතාවයට වඩා ප්‍රකාශ කරන පුද්ගලයාට විරුද්ධව නැගී සිටීම. ඉතින් මේ ගැන ප්‍රායෝගිකව අපි කතා කරන අවස්ථාවේදී ශුද්ධ ලියවිල්ලේ වචනය බෙදා ගන්න අවස්ථාවේදී ප්‍රේමවන්තෙනි, එහි අර්ථය හා සත්‍ය සමග කටයුතු කරනවා වෙනුවට ප්‍රතිචාරය පෞද්ගලිකව යොමු කිරීම ප්‍රහාරයක් හැටියට අපිට දක්වන්න පුළුවන්. ඒක පුද්ගලික ප්‍රහාරයක්. ඇත්ත වශයෙන්ම නොසලකා හැරීමක්, එහෙම නැත්නම් අන් අය සමග සංසන්දනය කිරීමක්, මේ දේවල් සිදුවීමත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ ධර්මයේ පිළිබඳව එහෙම නැත්නම් සත්‍යතාවය පිළිබඳව සාකච්ඡාවකට වඩා විරුද්ධත්වයේ ප්‍රකාශයක් හැටියට ඔවුන් විසින් පළ කිරීම, එහෙම නැත්නම් එල්ල කිරීම අපිට දකින්න පුළුවන්. ඉතින් මෙහි මූල කාරණය හැටියට බයිබලයේ ඊටාම පැහැදිලිව සඳහන් කරනවා. රෝම 8:7 මානසික සිත දෙවියන් වහන්සේට සතුරුය, මක් නිසාද එය දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නොවේ. ඇත්ත වශයෙන්ම යටත් වීමටද නොහැක. මෙයයි සැබෑ ගැටලුව. හුදෙක් එකග නොවීමක් ගැන නෙවෙයි අපි කතා කරන්නේ. මේ දෙවියන් වහන්සේගේ වචනේ අධිකාරීත්වයට යටත් වීමට නොහැකි මානසිකත්වය, යටත් නොවන්නා වූ මනසයි. ඉතින් ප්‍රේමවන්තේනි, අපි මෙහිලා දැක්විය යුතු ප්‍රතිචාරය වන්නේ පළමුවෙන්ම අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පුද්ගලික කරණය කිසිම අවස්ථාවක නොකළ යුතුයි. මක්නිසාද ගැටලුව පුද්ගලයා නොවේ, ඔහු විසින් සඳහන් කරන ආත්මික සත්‍යතාවය පමණක්ම වන නිසා. දෙවනුව අප දෙවියන් වහන්සේගේ වචනය මත ස්ථීරව සිටිය යුතුයි. ඒ වගේම එහිලා අපි වාද කරන්න හොඳ නැහැ. අපි දෙවියන් වහන්සේගේ ප්‍රමිතිය පහත් නොකර උන්වහන්සේ නිවැරදි කියා ඔප්පු කිරීමට නිතරම උත්සාහ කරනවට වඩා
අපි සරලව ශුද්ධ ලියවිල්ල මත ස්ථීරව සිටීම තමයි කළ යුත්තේ. තුන්වෙනුව එක් අවස්ථාවකදී එය එතැනම නතර කළ යුතුයි. යේසුස් වහන්සේ නිමක් නැතිව වාද කළේ නැහැ. සත්‍ය ප්‍රතික්ෂේප කළ අවස්ථාවන් වල උන්වහන්සේ කළේ ඒ වේලාව පහු කරලා ඉදිරියට යෑම. එබැවින් සැබෑවින්ම අපි කතා කරන්නේ කවුද යන්න නෙවෙයි ප්‍රශ්නය. දෙවියන් වහන්සේගේ වචනයට යටත් වන්නේ කවුද යන්න. මක් නිසාද අවසානයේදී අපි සියලු දෙනාම විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ වචනය. ඉතින් ප්‍රේමවන්තයනි, සිතන්න, දේව ආශිර්වාද ලබන්න. සියලු දෙනාටම ජේසු පිටයි.